ඇක්නි නිසා ඔයත් එළියට බහින්න බැරුවද ඉන්නේ? ඇක්නි නිසා ඔයත් එළියට බහින්න බැරුවද ඉන්නේ? අපි ගාවට ගොඩක් ක්ලයන්ට්ස්ලා එනවා මේ ඇක්නි නිසා කොහෙවත් යන්නේ නැහැ, ඉස්කෝලේ යන්න බෑ කියනවා, සමහරක් අය යුනිවර්සිටි යන්න බෑ කියනවා. අම්මලා මේ වගේ ළමයි ගොඩක් එක්කන් එනවා අපේ ක්ලිනික් එකට මේ ඇක්නි වලට සොලියුෂන් එකක් හොයාගන්න. ඉතින් ඇක්නි කියන දේ අපිට ඇත්තටම හොඳ කරන්න පුළුවන්. ඔව්, ඔයා හරි කාලේ ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තොත් හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරොත් අනිවාර්යයෙන්ම මේ කන්ඩිෂන් එක ටික කාලයක් ගියාම ඔයාට ඉක්මනින්ම හොඳ කරගන්න පුළුවන්. ඇක්නි වලින් ඇති වෙන ස්කාර්ස් තියෙනවා, එතකොට මාක්ස් තියෙනවා. මේවටත් ඔයා හරි ට්‍රීට්මන්ට්ස් කරොත් ටික කාලෙකින් ස්කින් එක ආපහු ඉක්මනටම රිකවර් කරගන්න පුළුවන්. ඉතින් ඇක්නි එන්න පුළුවන් හේතු මොනවාද? පළවෙනි දේ තමයි ජෙනටික්ස්. ඔයාගේ අම්මගේ තාත්තගේ ඇක්නි තියෙනවා නම් අඩු වයසින්ම ඔයාට මේ ස්කින් කන්ඩිෂන් එක ඇති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි හෝමෝනල් චේන්ජස්. ගොඩක් වෙලාවට අවුරුදු 20න් වගේ පස්සේ අපේ ඇඟේ හෝමෝන්ස් වෙනස් වෙන්න ගන්නවා. මේ හේතුව නිසා ඇක්නි කියන කන්ඩිෂන් එක පටන් ගන්න පුළුවන්. තව ප්‍රෙග්නන්සි කාලේ, බබාලට කිරි දෙන කාලේ, එතකොට අවුරුදු 40න් වගේ පස්සේ මෙන්සස් නවතින්න ලං වෙන කාලෙත් ඇක්නි ඇති වෙන්න පුළුවන්. ඉතින් තව රීසන් එකක් තමයි ඩැන්ඩ්‍රෆ්. ඩැන්ඩ්‍රෆ් තියෙනවා නම් මේ ෆංගල් ඉන්ෆෙක්ෂන් එක නිසා ඔයාට ෆංගල් ඇක්නි ඇති වෙන්න පුළුවන්. තව ගොඩක් අය ස්කින් එක ඩැමේජ් කරන රීසන් එකක් තමයි මේ වයිට්නින් ක්‍රීම්ස් යූස් කරන එක. වයිට්නින් ක්‍රීම්ස් වල ගොඩක් කෙමිකල්ස් දාලා තමයි මේ ක්‍රීම්ස් හදන්නේ. එතකොට හයිඩ්‍රොක්විනෝන්, ස්ටීරොයිඩ්, මර්කරි මේ වගේ කෙමිකල්ස් ලොකු ප්‍රමාණයෙන් දාලා තමයි මේ ක්‍රීම්ස් හදන්නේ. එතකොට ටික කාලයක් පාවිච්චි කරන් ගියාම අපේ ස්කින් එකේ තියෙන බැරියර් එක ඩැමේජ් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඇක්නි වගේ කන්ඩිෂන්ස් ඇති වෙන්න පුළුවන්, පිග්මන්ටේෂන්, සන්බර්න්ස් මේ වගේ ඉක්මනටම ස්කින් එක ඩැමේජ් වෙන්න බලනවා. මේ ස්කින් එකේ තියෙන ඉමුනිටි එක අඩු වෙන්න ගත්තා. මේ හේතු වලින් ඔයාට කුරුලෑ එන එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම ඔයා ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තොත් ඔයාට ස්කාර්ස් හිටින්න කලින්, මාක්ස් ඇති වෙන්න කලින් ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තොත් ඔයාට ඉක්මනටම ක්ලියර් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇක්නි වලට අපිට ගොඩක් ට්‍රීට්මන්ට්ස් තියෙනවා දැන්. මෙඩිකේටඩ් ෆේෂියල්ස් තියෙනවා, ස්කින් පීල්ස් තියෙනවා, සැලිසිලික් ඇසිඩ්, ග්ලයිකොලික් ඇසිඩ් මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා කරන ස්කින් පීල්ස් තියෙනවා. එතකොට අපිට ස්කාර්ස් වලට ලේසර්, මයික්‍රෝ නීඩ්ලින්, අපේ බ්ලඩ් වලම කරන growth factors වලින් කරන PRP වගේ ට්‍රීට්මන්ට්ස් වලින් ඉක්මනටම ස්කින් එක රිකවර් කරගන්න පුළුවන්. ට්‍රීට්මන්ට්ස් කරනවා වගේම අනිවාර්යයෙන්ම හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් යූස් කරන්න ඕනේ. මොකද ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් වගේ තියෙනවා නම් ඔයා විටමින් C වගේ බ්‍රයිට්නින් ප්‍රොඩක්ට්ස් යූස් කරොත් මේ කන්ඩිෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ක්ලූඩ් වෙන නයසිනමයිඩ්, ලැක්ටික් ඇසිඩ්, සැලිසිලික් ඇසිඩ් මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ක්ලූඩ් වෙන ස්කින් කෙයාර් රූටින් එකක් යූස් කරන්න ඕනේ. තව දෙයක් තමයි සන්ස්ක්‍රීන්. අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් යූස් කරන්න ඕනේ ඇක්නි තියෙන කෙනෙක්, ඇක්නි නැති කෙනෙක්ට උනත් හැමදාම යූස් කරන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් තමයි සන්ස්ක්‍රීන් එකක් තියන්නේ. තව ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙනවා නම් මොයිස්චරයිසර් එකක් යූස් කරන්න නැති එක. මොයිස්චරයිසර් එකක් යූස් කරන්න නැති වුනහම වෙන්නේ අපේ ස්කින් එක තව ඩ්‍රයි වෙන්න ගන්නවා. ඩ්‍රයි වුනහමත් අපේ ඇඟ ඇතුලේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා අපිට ඇක්නි වැඩි වෙන්න පුළුවන්. ඉතින් හොඳ රූටින් එකක් ඔයා පටන් ගන්න මුලින්ම ડોක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරන්න. ડોක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරලම ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙන රූටින් එකක් ස්ටාර්ට් කරන්න. ඉතින් ස්කින් ට්‍රීට්මන්ට්ස් එක හොඳ රූටින් එකක් යූස් කරාම ඔයාට ටික කාලයක් යද්දී මේ කන්ඩිෂන් එක හොඳටම හොඳ කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇක්නි තියෙනවා නම් ඔයා පරිස්සම් වෙන්න ඕන කෑම තමයි තෙල් කෑම. එතකොට චොක්ලට්ස්, කොෆි, පීනට්ස්, කැෂු නට්ස්, ෆ්‍රයිඩ් ෆුඩ්, ෆාස්ට් ෆුඩ්, එලකිරි වලින් හැදෙන ඕනම කෑමකින් පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ටික කාලයක් ඔයාට ඇක්නි හොඳ වෙනකන් මේ කෑම වලින් පරිස්සම් වෙන්න. ඉතින් ඔයාටත් මේ වගේ ඇක්නි කන්සර්න් එකක් තියෙනවා නම් මුලින්ම එන්න ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. 360 ස්කින් ක්ලිනික් එකට ආවොත් ඔයාට කන්සල්ටේෂන් එකක් කරලා ඔයාට ඉක්මනින්ම මේ කන්ඩිෂන් එක හොඳ කරගන්න පුළුවන්. ඉතින් තව මේ වගේ මෙඩිකල් ටිප්ස් වලට දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.